හලෝ කොහොමද ඉතින්? අද එන්න මාත් එක්ක ස්ටාර් ෆෘට් කඩන්න යන්න. ගොඩක් වෙලාවට ස්ටාර් ෆෘට් එහෙම නැත්නම් අපි කියන්නේ කාමරංග මේ දවස්වල තියෙන වැස්සත් එක්ක ගොඩක් අයගේ ගෙවල් වල හරි ලස්සනට මුළු ගහ පුරාම පිරීලා තියෙනවා. ඉතින් මේ අපේ කාමරංග ගහේ ගෙඩි බලන්නකෝ. මාරම ලස්සනයි නේද? ඇත්තටම සාමාන්‍යයෙන් කාමරංග හැදෙන කාලෙට මුළු ගහ පිරෙන්නම කාමරංග හැදෙනවා. ඉතින් අපි කාමරංගා මෙන්න මේ විදිහට අරගෙන ඇවිල්ලා හොඳට සෝද ගන්න ඕනි. හොඳට සෝදලා අපිට පුළුවන් කාමරංග ටික මෙන්න මේ වගේ ලස්සනට පුංචි තරු හැඩයට කපා ගන්න. ඇත්තට මේක කපද්දි තරුවක් වගේ තමයි එන්නේ. ඒ නිසාමද මන් දන්නේ මේකට ස්ටාර් ෆෘට් කියලා තමයි කියන්නේ. ඉතින් තරුවක් වගේ තියෙන මේ පළතුර ඔයාලට පුළුවන් ජූස් එකක් විදියට එහෙම නැත්නම් අපි එළවලු හදලා එතකොට මෙන්න මේ වගේ අමුවෙන් උනත් කන්න. ඉතින් මෙහෙම කමරංග ටික කපාගෙන මේකට අපි ලුණු එතකොට ගම්මිරිස් එකතු කරලා හොඳට අතින් අනා ගන්න ඕනේ. මෙහෙම අනාගත්තට පස්සේ කමරංග කියන්නේ හරිම රසවත් පළතුරක්. ගොඩක් වෙලාවට කමරංගවල පැණි රස තියෙන පළතුරුත් කියන්නේ කමරංගක් තියෙනවා. ඊට අමතරව ඇඹුල් රස කියන ඒවාත් තියෙනවා. ඉතින් කොහොම වුණත් කාමරංග කියන්නේ මෙහෙම හදලා ගත්තට පස්සේ හරිම රසවත් පළතුරක්. ඒ වගේම අපේ රුධිරයේ සීනි මට්ටම පාලනය කරන්නත් කාමරංග උදව් වෙනවා. ඉතින් හරි රසවත් පළතුරක්. මේ විදිහට හදලා බලන්නකෝ. නිදහසේ පොතක් එහෙම කියවන වෙලාවකට මේකත් හදාගෙන පැත්තකට වෙලා පොත කියවද්දි කොහොමද ඉතින් කරලා බලන්න.